අයිබෝන් අද මම බාකරට් ගහන්න යන්නේ මම ඔයාලට කියලා දෙන්නම් ගහන විදිය. මේකේ මුලින්ම ප්ලේයර්ට එකට එකක් තිබෙනවා බැංක කියන පැත්තට එකට 0.95යි ඊළඟට පර්ෆෙක්ට් ෆෙයා ඒවට එකට 25ක් එහෙම ගෙවනවා අපිට. ඒක අදාළ නැහැ. ඒවට ගහලා දිනන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ ප්ලේයර් බැංක කියන පැත්ත දෙකට තමයි ගහන්නේ. මම මුලින්ම රටාව අඳුර ගන්න ඕන නිසා 40න් බෙට් කරනවා. වගේ බැලන්ස් එක 10040ක් තියෙනවා. ඒ කියන්නේ ගේමට දැස්ස විතරනේ. ඒක අපි පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. ඒකෙන් තියෙන අඩුම ගානේ බෙට් කරනවා ටයි කියන එක වැටෙනම එකට 8ක් ගෙවනවා. අපි බෙට් එකක් ප්ලේස් කරලා තියෙනවා නම් ටයි වුණත් ඒ ගානම අපිට හම්බෙනවා. ප්‍රොෆිට් නෑ. ඒ ගාන අපිට අපහු ගෙවනවා. කියන දෙකම බැලන්ස් දෙපැත්තම එකම සමාන නම්බර්ස් ගියොත් අනිත් එක මම පොඩි ගානෙන් දාන හින්දා මාටින්ගේ සිස්ටම් එකට ගහන්නේ ට්‍රිපල් කරනවා. කියන්නේ 40ක් දානවා. සාමාන්‍ය මෙතඩ් එක නම් 40ක් දාලා දෙවෙනි එකත් 40ක් දාලා ඊළඟ එක ට්‍රිපල් කරන්න ඕනේ. මම පොඩි ගානක් හින්දා මම එහෙම ගහගෙන යනවා. එතකොට සාමාන්‍ය අර ගේම් එක බලාගෙන යන ගමන් වල ප්‍රොෆිට් එකක් එනවා. මේ ආව වගේ 10,040 40 හදන තිබ්බේ. දැන් 200ක් ඇවිල්ලා තියෙනවා වැඩිපුර. 240ක් මේ බෙට් එක. ගේම් එක අඳුර ගන්නකම් අපි පොඩියට ගහගෙන යමු. පස්සේ ලොකු බෙට් වලට යන්න පුළුවන්. ඔයාලත් මේකට ආපු ගමන්ම 1000 2000 ගහන්න යන්න එපා. සල්ලි වලට ලොකුවට ආශා කරන්න එපා. ඒක අපි ඒ කියන්නේ ඒකෙන් තමයි ගොඩක් අය ලොස් වෙන්නේ. ඕනම දෙයක් ඉගෙන ගන්න ඕනේ. ගේම් එක ඉගෙන ගන්න මුලින්ම. ඒ කියන්නේ යන්නේ කොහොමද කියලා හොයාගන්න. මේක සෙට් නැත්තම් වෙන ගේම් එකකට මාරු වෙන්න. මේක ලයිව් කැසිනෝ වල ස්පීඩ් බාකරට් 2 කියලා තියෙන ප්‍රොග්මැටික් ප්ලේයර්ස් ලගේ හොයාගන්න ලේසි. ඒක ස්පීඩ් බාකරට් 2 කියලා ගහපුවම වෙනවා මේ ගේම් එක. ට්‍රිපල් කරලා ගහනවා. අපි එහෙම ටිකක් යන්න ඇරලා බලමු. මොකද වෙන්නේ කියලා ගේම් එක. පස්සේ අත දිග ඇරලා ගහන්න පුළුවන්. මේ විදිහට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මම කලින් වීඩියෝස් දාලා ඇති මේ බාකරට් සම්බන්ධව ඔයාලට බලන්න පුළුවන් ගහන විදිහ. මේකෙත් කියලා දෙන්නේ ගහන විදිහ. ඉතින් අපි කවුරුත් කැමති නැහැ පෙරදෙන්න. ඒකින්ද මේ විදිහට හරියට ගහන්න බලලා මේ කියලා දෙන විදිහට ගැහුවොත් එහෙම ලොස් වෙන්නේ නැහැ. එහෙම බොහෝ දුරට තව දෙයක් එකම පැත්ත උපරිම 10ක් විතර යනවා එක දිගටම. ඔයාලා දැන් මේ විදිහට පොඩි ගාන බෙට් කරත් 4ක් 5ක් විතර යනකොට එතනින් එහාට 4ක් විතර යනකොට ඒත් යනවනම් ඒක නවත්තන්න. නැත්තම් එකක් විතර ඒ පැත්තටත් ගහලා බලන්න. මොකද නැත්තම් දිගින් දිගටම සල්ලි නැති එක තමයි වෙන්නේ. ඒ වගේ එකක් අහුනොත් ඒක නිතරම යන්නේ. ඒ වටේකට දෙපාරක් විතර යන්නේ. සමහර වටවල විතරයි. ඒකින්ද ඒවා මගහරින්න. තේරුම් නැහැ අපි අර නිකන් ආවේගයෙන් වගේ ගහලා සල්ලි ටික නැති එක විතරයි වෙන්නේ. මේක ට්‍රිපල් කරමු. එක සීරීස් ට්‍රිපල් කරා 360යි. ආවොත් එනවා. ඊයත් ප්‍රොෆිට් කරමු ටික යන්නේ. හිස්ටරි යටින් තියෙන එකත් බලන්න. මෙතන ආයේ ප්ලේයර්ට ගහන
මිනිස්සු ප්‍රමාණය බැංකට ගහන මිනිස්සු ප්‍රමාණය පෙන්වනවා ප්ලේට 72යි බැංකට 51යි දාන මුදලුත් පෙන්වනවා ඒ අය අපේ මුදලුත් එක්කම ඒව බලන්න එපා ඔයාලා බලන්න යන රටාව හිස්ට්‍රී එක කොහොමද යන්නේ මේ එකක් කර එකක් යන්නේ එකක් කර එකක් යන්නේ එකම පැත්තේ පහක් විතර වට පහක් විතර මෙතන පහක් ගිහලා තිනවා ඒකයි මම මේකම පැත්තට ගහන්නේ එක තැනක හිටිනවා කොයි වෙලාවෙ මම දැන් හිට්ටා ප්ලේයර් එකක් කර එකක් දිගටම යන්නේ නැහැ අපි දැන් ඔහම ගහලා ලොස් කරන්න තමයි එහෙම මේ විදිහට එක තැන හිටවන්නේ ඒකින්ද ඔයාලා වට දෙකක් උඩරිම තුනක් විශ්වාස කරන්න එතනින් යට විශ්වාස කරන්න එපා ප්‍රොෆිට් කරපු ගානම ගහලා දාමු ගියත් ප්‍රශ්නයක් නැහැ ආවොත් තව ටිකක් උඩට යන්න බලමු දැන් යන විදිය පොඩ්ඩක් තේරෙනවා 18 මාරුණ තවලක් නෑ වගේ දැන් පෙල් 10න් ගහමු ඊළඟට එක ගියා පොඩ්ඩක් බලලා ගමු වැඩි ගානක් ගන්න යන්නේ තව දෙයක් මම මේ කලින් වීඩියෝ එකේ කිව්වා මගේ කලින් වීඩියෝ එකේ giveaway එකක් දෙනවා කියලා ඒ කියන්නේ ඩිපොසිට් කරලා දෙනවා කියලා 3 දිනට විතර දෙන්න මං හිතාගෙන හිටියේ ඉතින් දෙන්නකෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහනේ ඉන්නේ කීප දෙනයි ඒක හින්දා ඉතින් මොනවා කරන්නද යාළුවෝ ටිකක් සෙට් වුණාම තෝරලා දෙනවා සතියකට දෙකකට සැරයක්වත් කියලා හිතාගත්තා මම දැන් 10න් පටන් ප්ලේයට ගහලා මාරු වෙන්නේ යන්නේ හිට්ටා බැංක ගාව හිට්ටා හරි ගොඩ දාගන්න දැන් බලමු ලේටම එකම පැත්තට ගහලා බලමු යයිනේ කොහොම හරි දිගට වැලක් යන්න දෙයක් නැහැ මේ සෙට් එකේ Play na lang. Play na. That's good luck. 8 for the player, 8 for the banker. The game is Tie. Miss all the winners. ඒ ගානමයි ආවේ. ටයි එකට 1000 දාලා තිබ්බනම් 8000ක් එනවා. ඒ වුණාට ඒක නිතරම යන්නේ නැහැ. මේ හිස්ටරි එකේ මැදින් ඉරක් කපලා දෙන්නේ ටයි ගියපු ඒවා. No, that's good luck. ප්ලේට දාමු. අටින් ගිහලා. 9 for the player. ඒක හිට්. Signature and miss all the winners. 1000ක් ආවෙත් කරුන්න. එකක් ගාමු හිටරි. Let's head open, thank you. ගේම් එක අඳුර ගන්නකම් මොන වෙලාවෙවත් ලොකු ගණන් දාන්න එපා. 40 අඩුම ගානෙන් බෙට් කරලා එකත් ඒ ගානමයි. අඩුම ගානෙන් බෙට් කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒ කියන්නේ යන්නේ කොහොමද කියලා බලන්න. දිගට වැල් යනවා නම් ඒක සෙට් නෑ. නැත්තම් ඒ වැල් වලටම ගහන්න ඕනේ. 3 for the player, 4 for the banker. Extra card for the player, extra card for the banker. ටයි. The game is so time. ටයි දෙකයි. All the winners. ටයි වලට ගහන්න දැන් ඔන්න කට්ටිය අඩු වෙදී ඉතින් තමයි 4 5යිනේ ඔන්න දැන් ටික වැඩි වෙනවා. No, that's good luck. හරි බලලා ගහමු දැන්. 8 for the player. දැන් ගේම හරි අවුලක් නෑ වගේ මේක නෝමල් දුවන්නේ Let's head open, thank you. ගානක් හදමු දැන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා No, that's good luck. යන්න ඉතින්
වීඩියෝස් වල බලන්න පුළුවන් යන ලයින් එක පොඩ්ඩක් බලාගත්ත හැකි. Link raised 7 over 3. ඒක ආවා. Let's open ඒක ටික කියලා දෙන්න ඉතින් හැම ගේම් එකක් වගේ මම ප්ලේ කරලා තියෙනවා. මම ගහන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. Norbits, good luck. රොලෙට් මෙගාසික් බෝ වගේ නෙවෙයි මේක නම් පොඩි chance එකක් තියෙනවා පොඩි balance එකක් තියෙනවා ඊට මේ Raised 7 over 3. දෙපැත්තයි තියෙන්නේ. Compliments all the winners. Let's open, thank you. බැංක යනවා ඊළඟට. මොකද මෙතන මාරු වෙවි යන්නේ. Norbits, good luck. මේ රොලෙට් මෙගාසික් බෝ එහෙම අනේ මෙගාසික් බෝ එහෙම Link raised 6 over 3. ගහනකොට රොලෙට් ගහනකොට නම්බර්ස් බෙට් කරනවා නම් ඒ 0 යන්න පුළුවන්. එතකොට කැන්සල්. ප්‍රොෆිට් එකම ගහමු ප්ලේ එකට. සික් බෝත් එහෙමයි. ඉනේ ට්‍රිපල් ගියත් ස්මෝල් බිග් වලින් chance එකක් නැහැ. මේකේ ටයි ගියත් අපි දාපු ගානම ආපහු වෙනවා. For the player 9 for the banker. ප්‍රොෆිට් එක lost. Compliments all the winners. මම අඩු කරන්නේ මට දැන් යන විදිය පොඩ්ඩක් තේරෙනවා. අනික ගේම් එකේ භාගයක් ගිහිල්ලා තියෙන්නේ. 3 එකක් විතර ගිහින් තියෙන්නේ. දැන් මම බලලා මේකෙම ගහනවා. මේ ගානින්ම Norbits, good luck. මේක හොඳ ගේම් එකක් හොඳ වටයක්. 7 for the player, 6 for the banker. Play raised 7 over 6. Compliments all the winners. Let's open, thank you. Norbits, good luck. 2 for the player, 1 for the banker. Extra card each. Play raised 8 over 5. Compliments all the winners. දෙක යන්න ගත්තා. Let's open, thank you. වැලක් යයිද බලමු. Norbits, good luck. 4 for the player, backer up for the banker. Extra card each. Play raised 8 Play over 1. වැලක් Compliments all the යනවා වගේ. winners. පෙරලෙයි ගන්නෙත් නෑ අනිත් පැත්තට බැංකම ගහලා බලමු. Norbits, good luck. ගියේ නැත්තම් අනිත් පැත්තට මාරු වෙන එක අපිට හොඳයි ඇඟට ගුණයි. For the player, 5 for the banker. ඒක මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වේ Play raised 7 ප්ලේ එකකින් කැඩෙන්නේ නෑ වගේ වැලක් යන්න වගේ හදන්නේ. Let's open, thank you. නම් ප්ලේයට තව එකක් ගියොත් Norbits, good luck. ප්ලේ පැත්තටම ගහන එක හොඳයි. අනිවාර්යෙන් යනවා එහෙම වුණොත්. 5 for the player, backer තව එකක් වැදුනොත් යනවා. each. හරි ප්ලේ ගියේ. 4 over 3. Compliments all the winners. මම ප්ලේයට ගහනවා ප්ලේ යයි කියලා හිතනවා. Let's open, thank you. ප්ලේයට ගහලා දානවා ඔක්කොම ටික තියෙන ඔක්කොම ගහනවා. 8,040ක් ගහලා දෙන්නේ. Norbits, good luck. එක්ක ප්ලේයර් එක්ක බැංක කොටයි. 6 for the player, 4 for the banker. Extra card for the banker. ප්ලේ කොට ගියා. ඕකේ වැලක් යනවා එක දිගට. ඔතනින් ආයෙ හරහටත් යනවා සමහරට 5ක් විතර. ඒ වුණාට ෂුවර් කරන්න බෑ. ඒකින්ද අපි බලමු පොඩ්ඩක්. කලබල වෙන්න නරකයි. දැන් ප්‍රොෆිට් කරමු තියෙනවනේ 6,000ක්. ඕකෙන් සෙල්ලම් කරමු. 5 for the player, 3 for the banker. Extra card each. Bank raised 8 over 3. Compliments all the winners. Let's open, thank you. මම බෙට් කරන ගමන් කතා කරන්න ඔයාලට මේ ඔයාලා ඔය ගොඩක් ලොස්ට් වෙන්නේ Norbits, good luck. ගියපු ගමන්ම ගහන්න පටන් ගන්නවා ලොකු ගණන් වලින්. ගේම් එක යන්නේ කොහොමද එහෙම බලන්න නැතුව ඒකයි ගොඩක් දුරට ලොස්ට් වෙන්නේ. ඊට පස්සේ ඒක ගියාට පස්සේ ආයෙ සල්ලි දාගෙන ඒ ගියපු ගාන හොයන්න ආයෙ තවත් ඊටත් වැඩි ගණන් දානවා. ප්ලේ ආයෙ යයි කියලා හිතලා ආයෙ ගහමු ප්ලේට. මොකද මේ පැත්තේ වැලක් ගිහිල්ලා තියෙන හින්දා තව එකක් දෙකක් යන්න පුළුවන් For කරේ. the banker. Extra card. ටයි දාපු ගන්න යාර. Again, extra card. මොකද Compliments. මේ පැත්තේ මේ එක දිගටම ප්ලේ ගොඩක් ගිහිල්ලා තියෙන හින්දා ආයෙ Let's open, thank you. ප්ලේ එකකින් හැලෙන්නේ නැහැ සාමාන්‍යයෙන් තව එකක්වත් යනවා උපරිම.
මම ඒකට ගැහුවේ නෑ ඒ වුණාට ප්ලේ යනවා බොහෝ දුරට. No apologies. No ඒ advance. Good luck. පැත්තේ වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවානේ. ඒතකොට chance එක ඇදින්නේ මේ 9-5 for පැත්තට. the banker player is signature and ඒක 9 නිතරම confirm යන්නේ all the නෑ. winners. ඒක අපි ෂෝ කරලා ගහන්න හොඳ නෑ. ඒ කියන්නේ Let's open. Thank පොඩි you. ගානක් ගහලා බලන්න පුළුවන්. තව එකක් කියයිද සමහරවිට අනිත් පැත්ත හැරෙන්නත් පුළුවන්. 7 for the player 3 for මම the තියෙන winners. සල්ලි ඔක්කොම ගහන්නේ ඒ මට ෂුවර්ම Banker is taking තැන් the 7. My company is all the winners. මාරු වෙවි යනකොට තුනකට එහා යනවා. තුනක් දෙක සමහර තැන්වල දෙක ගිහිල්ලා තියෙනවා. ඒත් බොහෝ දුරට තුනක් යන තැන් තියෙනවා. හතරක් පහක් යන තැන් තියෙනවා. ගේම් එකේ මේ වටයක් යනකොට කාඩ් පැක් එකේ අවසාන ටික තමයි හොඳම ටික. ඒ ටිකේ අපිට බලලා ගහන්න ලේසි. ඒ කියන්නේ එක ගොඩේ වගේ යනවා. දැන් මේ ඔන්න ප්ලේ මේ අවසාන වල දෙක බලන්න ප්ලේයර් දෙකක් ගිහිල්ලා තියෙනවා. බැංක දෙකක් ගිහිල්ලා තියෙනවා. No advance. Good luck. 1 for the player Bakara for the banker extra card each. Banker is taking බැංක over 6. My බැංක company is all the පැත්තට ගියා. winners. ඒ කියන්නේ එකේම යනවා. ඒ කියන්නේ මාරු වෙවි යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවසානට ගොඩක් දුරට. No advance. Good luck. එහෙම යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම 9 for the player 7 for the banker player is natural 9. My company is all the winners. ගොඩක් දුරට සමහර අතවල මේ Open. Thank you. එක අර ගුලියට වගේ එහෙම තියෙනවා. පන්දා ගහලා බලමු ප්ලේට. එහෙම යයි කියලා හිතලා ගියේ නැතත් ප්‍රශ්නයක් නැහැ ප්‍රොෆිට් කරපු එකනේ යන්නේ. ආයෙ මුලින් ඉඳන් හදාගන්න දෙන්නේ. 7 for the player 5 for the banker extra card for the banker. ගියා. Banker is 9 over 7. මාරු වෙන්න වගේ හදන්නේ. Let's open. Thank you. දැන් මාරු වෙන්න වගේ හදන්නේ. No advance. Good luck. බලන්නකො මම කොහොම හරි මේක කරලා පෙන්නන්න. 9 for the player 5 for the banker player is natural 9. My company is all the ආරත් winners. බලන්න මේ විදිහට ගහන්න. ප්‍රොෆිට් කරපු එක තමයි මුලින්ම ලොකු ගණන් දාලා බෙට් කරන්න ඕනේ. මාරු වෙන්න හදන්නේ බැංක මාරු වෙනවා. 1 for the player 9 for the banker. Banker is natural. දාන්න. ඒක ෂුවර් කරලා ගහපු එකක්. මාරු වෙවි යන්නේ. හතරක් ගියා. එතෙන් යට ෂුවර් කරන්න බෑ මාරු වෙයි කියලා. No advance. Good luck. තව එකක් යයි දෙකක් යයි කරම. ඉතින් හට හිටිනවා එක තැනක. For the player 8 for the banker. The game is ටයි වුණා. company is all the winners. Let's open. කිම ගහලා බලමු. ප්ලේට. මාරු වෙනවා. No advance. Good luck. තව එකක් මාරු වුණොත් 7 for the player 1 for the banker. හරි හරි. Ladies and හරි. gentlemen, my company is හරි 10න් පටන් ගත්තෙන් තියෙනවා 29619ක් ඇති ඔය ඇති එතනින් හට යන්න ඕනේ ආරත් මේ විදිහට ගහන්න good luck. පොඩි ගානෙන් පටන් ගන්න සබස්ක්‍රයිබ් පාරක් දාන්න තව වීඩියෝස් බලන්න පුළුවන් ඉස්සරහට good luck